අද අපි අදන්නේ දිය කැවුම්. මේ දිය කැවුම් කියන්නේ මේවා ඉස්සර මේ පොළොන්නරුවේ පැත්ත අනුරාධපුර මින්නේරිය ඒ පැත්ත මිනිස්සුන්ගේ ප්‍රසිද්ධ කෑමක් තමයි දිය කැවුම්. මේ දිය කැවුම් හදනකොට මේ හාල් ටික පොඩ්ඩක් පෙඟෙන්න දානවා. පෙඟෙන්න දාලා පැය 3-4ක් පෙඟෙන්න දාලා වතුරෙන් අයින් කරලා මේකට කොට මේක ඊට පස්සේ අපි කොටනවා. මම ඔක්කොම හදන විදිය පෙන්නන්නම්. මේ අවුරුදු මාසෙට අපිට දිය කැවුම් වගේ දේවල් හැඳි කැවුම් අනිවාර්යෙන් අපිට පුළුවන්. ඉතින් මේ හැඳි කැවුම් අනිවාර්යෙන්ම මේක කොටලා මේකට ලුණු සූදුරු පැණි පාන් පිටි පොඩ්ඩක් දාලා අදන විදිය මම ඊළඟට පෙන්නන්නම්. හොඳට බලා ගන්න. මෙතන හාල් ග්‍රෑම් 250ක් වගේ තියෙන්නේ. අපි අද හදන්නේ හැඳි කැවුම්. ලංකාවේ නැති වෙන සංස්කෘතිය හදලා ගන්න එක තමයි ෂෙෆ් දිනේෂ්ගේ එකම කන්සෙප්ට් එක. thank you very much. අපි බලාගෙන ඉමු. පුතා මේ අපි කිව්වේ කැවුම් එක හැඳි කැවුම් හදනකොට දැන් මේ පෙඟෙන තිබ්බානේ. මම පෙඟෙනද මේක දාලා මේක කොටනවා. අන්න කොටන්න ඕනේ. මම බෙන්ඩර් කරන්නේ. හරි බෙන්ඩර් කරලා ඉහළ බලමු. මොකක්ද පාට් එක. ඔන්න ඉතින් බෙන්ඩර් කරගත්තා. නැත්තම් කොටන්න ඕනේ. හරියට බැලුවොත් අපි ඊළඟට දාන්න ඕනේ. डबल වැඩි ගණන් ඕනේ. ඕනේ නම් බලන්න කාර රාජවත් ඉස්සරහිට. කොහොමද පැණියක? තකරගෙන පැණිය. රයිට්. මේකට ඕන නම් අපිට සීනි දිය කරලා දාන්න පුළුවන්. හොඳ? දැක්කනේ පැණි. රයිට්. පාන් පිටි ගන්න පුතේ. තක්කල් පාන් පිටි පොඩ්ඩයි. ඊළඟට දානවා සූදුරු. සූදුරු ටිකකුත් දැන් දාන්න. ඕකේ. අනිවාර්යයෙන්ම මේක අපි රැපින් කරලා අනිවාර්යයෙන්ම මේක සාමාන්‍යයෙන් අඩුම පැය 18ක් නැත්තම් සමහර ගැමියෝ අනිවාර්යෙන් ගැමි කට්ටිය ඉස්සර අපේ අම්මලා මුතුන් මිත්තර රැක් පහන්නතුරු මේක තෙත රෙදි කැලලකින් වාලා තිනවා. අපි දැන් තාක්ෂණයත් එක්ක බැලුවොත් ශනිකව අපි මේක ගන්න පුළුවන්. මේ මම නම් මේක පැයටක වගේ ප්‍රමාණයක් ටැපින් කරලා තිනවා. ඊළඟට මම බැදලා පෙන්නන්න මේ වීඩියෝ එක එතනින් පෝස් කර තමයි ඔයාලට පෙන්වන්න ඕනේ තමයි මේක කරන්නේ. thank you. මගේ මේ හැන්ද කරගෙන හැන්දි කැවුම් කියන්නේ මෙන්න මේ විදිහට මේක ලස්සනට එනවා. බලන්න මේ කරන්නේ දැන් ඉන්න ගෘහණියන්ට ඉගෙන ගන්නයි පුතේ. ඔයාලා ඉගෙනගෙන ඔයාලා රජු කරන්න තමයි මගේ රත්තරනේ මම මේ දඟලන්නේ. ස්වින් නේචර් කියන concept එකේ අපේ ගරු චාමන් මහත්තයාගේ අමතිස්සේ මෙයා කියන්නේ දිනේෂ් අලුත් දෙයක් සමාජයට දෙන්න. හොඳ දෙයක් දෙන්න. ඒක අපේ ගරු චාමන් සර්ගේ තියෙන එකම concept එක. එතුමාගේ ඉල්ලීම පරිදි තමයි මම මේ ගොඩක් දේවල් කරන්නේ. මොකද එතුමාට ඕනේ සමාජයට නැති වී යන දෙසට් හඳුන්වලා දෙන්න. ඒකයි එතුමාගේ උදාර concept එක. ඒකට මම සැලොට් කරනවා එතුමාට. ඉගෙන ගන්න පුතේ. thank you. ඔන්න පුතේ කැවුම දැන් එනවා ලස්සනට බලන්න මේ. හරිද? මේ කැවුම දැන් එනවා ලස්සනට බැදිලා. හරි අපි මේක බලමු පුතේ. ඔන්න අද පුතේ හැදි කැවුම. මේක සාමාන්‍යයෙන් දැක්ක නේද ලස්සනට මල් වගේ පිපිලාව. මම පුතාලට කියන්නේ ලේසි විශේෂම ගෘහණයන්ට මහ දේවල් දැන්න පොඩ කැවුමට වඩා මේ හැදි කැවුම හරි ලස්සනයි. මේ බලන්න. පැණි නැතුවට කමන්නේ. ඔයාලට පුළුවන් බ්‍රවුන් සුගර් දිය කරලා ගන්න. කියන්නේ පැණි වගේ කරගන්න බලන්න මේ. මේක කනකොට පුතේ මාංශය යනවා 1960 ගණන් 50 ගණන් 40 ගණන් මේ තමයි පුතේ කෑම. තේරෙනවද? මේ කැරමල් වටලප්පන් ක්‍රිම්බුලේ නෙමෙයි පුතේ. මේවා පුළුවන් අපිට ශ්‍රී ලංකන් විදිහට දෙන්න. තේරෙනවද? මේ කෑල්ල කපලා මෙතන පුස්සලටයක් දාලා එක් මෙරාන් එක දාලා අපිට අලුත් විදිහට දෙන්න පුළුවන්. තේරෙනවද? අලුත් නමක් දාලා දෙන්න පුළුවන්. හැමතිස්සෙම ලංකාවේ තැන දීලා පිටරට කෑම හඳුන්වලා දෙන්න. ලංකාව අමතක කරන්නව අපි ජර්මනිය, කැනඩා, ෆ්‍රාන්ස් එකේ ගියත් මේ මහ පොළොවට ජාතක වෙච්ච දරුවෝ අපි. ශ්‍රී ලංකාව ගැන අපේ මව්බිම අපේ කෑමට තැන දීලා අපි පිටරට තැන දෙමු. thank you very much.